Paripunna subhavita anukubbang paricitaya buddhena desita soimang lokam pabaseti abbamutto candimati Mahasangharatne nase Sradhavantu Lokagra Samma Sambuddhajanan Vahasisin Bhavana Pilibandava විශේෂයෙන් ආනාපාන සති භාවනාව සම්බන්ධව වටිනාකම ආනිසංස පාදා දෙමින් දෙසූ ගාථාවක් නිසා කරා. මේ තේරුම ආනාපාන සති යස්ස පරිපූර්ණ ස්වභාවිතා. ඊහි පැහැදිලි කවුරු නමුත් මේ ආනාපාන සති භාවනාව අංග සම්පූර්ණ වැඩි වෙන වගේම ස්වභාවිත වැඩි වෙන යථා බුද්ධේන දේශිතා සරුවඥන් වහන්සේ දේශෝ ආකාරයෙන් වැඩි වෙන අනුකුම්බම් පරිචිතා අනුපිළිවෙලින් වැඩි වෙන සෝ ඉමන් ලෝකම් පබහසේති ඒ භාවනාන යෝගියා මේ ආත්ම භාව ලෝකයේ ආලෝකමත් කරනවා කොයි විදිහට කියනවා නම් අබ්බාමුක්තව චන්දිම අහසේ වලාකුළු නැති අහසේ සඳ මඬල බැබලෙන්නක් මෙන් ආනාපාන සතිය වැඩි යෝගාවචරය බබලීමට පත් වෙනවා කියන මේ ගාථාවේ තේරුම. බුදුරජාණන් වහන්සේ පෙර බෝධිසත්ව කාලයේදී බුද්ධ ශාසන 9ක සූවිසි වරණ පතුල් ලැබූ බුද්ධ ශාසන 9කදී මහාන්දම් පිරුවා. ඒ වගේම බොහෝ ජාතවලදී බෝසතුන් වහන්සේ ආනාපාන සති ධ්‍යාන වඩලා තිබුණා. බුදු විනාත්භාවයේදී ඉපදී මාස 5ේදී කිසි කෙනෙකුගේ උපදේශයක් නැතිව ආනාපාන සති භාවනාවෙන් ප්‍රථම ධ්‍යානයේ උපදවන්න තරම් සමර්ථ වුණා. බුදු වෙන අවස්ථාවේදී තමන් වහන්සේ පාදක කරගත්තේ සීල භාවනාවන්ට ප්‍රථමයෙන් ආනාපාන සතිය. ආනාපාන සතියේ මුල් කොට ප්‍රථම ධ්‍යාන සහිත ධ්‍යාන 4 උපදවලා අර්පණා කර්මස්ථාන සියල්ලම සම්පූර්ණ කළා. සතිසින දස අසුබ වගේම කායගත සති ආනාපාන සති බ්‍රහ්ම විහාර අරූප ධ්‍යාන 4 ඒ සියල්ලම සම්පූර්ණ කළා. තමන් වහන්සේ බුදු වෙන්නේ මත්යෙන් එදා රාත්‍රී කාලයේදී එරයම නියම කුබ්බේ නිවාස ඥාන දීපචක්ඛු ඥාන ප්‍රතිලාභ කරගෙන අරියම් කාලේ ලෝතර බුදු වුණා. ඒ බුදු වීමෙන් තුන් ලෝකේම බබලෙව්වා. තමන් වහන්සේ පමණක් නෙවෙයි විශාල සංඛ්‍යාවක් අසංඛ්‍ය ගාන ජනතාවට මේ භාවනා මාර්ගයේ දේශනා කරලා ඒ සීල දෙනාගේ ආත්මභාව බබලවා ගන්න උපකාරී වුණා. අපිත් මේ මාර්ගයේ තමයි මේ ගමන් කරන්න කියලා අපි සතුටෙන් මේක පිළිගන්නට වටිනවා. බුදුරජාණන් වහන්සේ ඉන්නේ කාලේ බිම්බිසාර මහ රජු ප්‍රධානනායක තුමි එතුමාගේ උපමිතුරුන් දැක් උක්කොටවලේ රාජධානී උක්කුසාති රජුවන්ට ඕම වටින සිනිඳු සලුවක් සලෝගේ උතුරු දිවයිනෙහි කල්පරෝක්ෂේ සලු ඕම ලස්සනට ප්‍රකාශ කරලා පෑග්ගක් ඒව බිම්බිසාර රජුවන්ද මේක පිරිස එක්කාසු කරලා පිරිස මැද්දේ මේක ලෙහන බලන්න කියලා. සලුවා බොහොම වටිනා සලුවක්. ඊපස්සේ රජුෝ හිතුවා මම පෑග්ගක් අරින්න ඕනි කියලා ජීවා බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ ඊළඟ ආනාපාන සතිය වඩන හැටි කියලා ටැග් යවුවා පණිවිඩයක් එනිකතේ මේ ටැග් රජමාලිගාවේ මතුමහන්තලාට තනියෙන් ගිහිල්ලා කවුරුත් නැති තැන කියවන්නයි කියේ. ඒකේක මේක ඇවිල්ලා රජුගේ උකුසාති රජුගේ කියෙව්වා. ඒ වෙනකොට පුදුමාකාර සතුටක් ඇති වෙලා ප්‍රසාදය ඇති වෙලා ආනාපාන සතිය එතනම වැඩුවා. යදියෙන් එතුමාට පුළුවන් වුණා ධ්‍යාන 4 උපදවන්න. ඒ රජකෙනෙක් කියලා. ඉහිගෙනෙක් කියලා. හේතුව අපි වාගේ පෙර ಜಾති වල මේක වඩලා තිබුණා. භාවිතා කළ තිබුණ නිසා මේක කියපු ගමන්ම වඩන්න හිතුණා. ඒක නිසා ඇටේට වැළුණා.
ධ්‍යාන හතරම ලැබුණා. පසු ඒතුමා සේ කැලැත්තෙන් ඉදිරියලා බුදුරජාණන් වහන්සේ සොයාගෙන ගිහිල්ලා අනාගාමී වෙලා බඹලොව ඉපදලා ඉඳහත් වුණා. මේ කෙටි කතාවකින් අපි හඳුන්වුවේ ජීවිතයේ සෑම දිනකටම මේ භාවනා වඩන්න පුළුවනි. වැඩිමෙන් ප්‍රතිඵල ලැබෙනවාමයි. එනිසා සෑම දිනම මේ භාවනා සම්බන්ධව බලවත් කුසල ඡන්දයේ කැමැත්ත උපදවාගෙන වඩත්වා කියලා අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා. ආනාපාන සති භාවනාව වඩන යෝගාවචරයට සීලෝම කර්මස්ථාන වඩන්න පුළුවන්කම ඇති වෙනවා. දස කසීල භාවනා, දස අසුභ භාවනා, බ්‍රහ්ම ඥාන භාවනා, අරූප ඥාන භාවනා සියල්ල වඩන්න පුළුවන් වෙනවා. ඒ සියල්ල වැඩිමේදී ඒ ආනිසංස පහක් ලැබෙනවා. විශේෂයෙන් මේ ජීවිතයේදී ධ්‍යාන සෝයෙන් වාසය කිරීම විකානිසක්. අනිත් කාරණේ තමයි විදර්ශනා වඩා මාර්ගඵල නිවනට පදනම් වීම. ඒ දෙවෙනි ආනිසංස. තුන්වෙනි ආනිසංසයේ අභිඥා බල උපදවා ගන්න වාසනාවක් ලැබෙනවා, ශක්තිය ලැබෙනවා. හතරවෙනි කාරණයේ අනාගාමී හෝ රහත් වී නිරෝධ සමාපත්තිය නින්දනය කරන්න හේතුවක්. පස්වෙනි කාරණයේ බ්‍රහ්ම ලෝකේ උත්පත්තිය ලැබෙනවා. බෞද්ධයන් වශයෙන් ආනාපාන සතිය වඩන්නේම විදර්ශනාට පාදක කරගෙන මඟඵල නිවන් සුව ලබනු පිණිසයි. අනෙක් දේවල් වලට වඩා විශේෂත්වයක් ගන්න මේ ප්‍රයෝජනයයි ආනිසංසය. ආනාපාන සතිය වැඩිීමේදී සීලෝම භාවනා කර්මස්ථාන වඩන්න ලැබෙනවා පමණක් නෙමෙයි, එදිනෙදා පුදුමාකාර අනුසස් Tamanටම ලැබෙනවා. සැපෙන් නිින්ද යනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සීල නොපෙනී යනවා, දෙවියන්ගේ ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ගේ ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා, ස්වාමීන් වෙන උපද්‍රව වළකිනවා, කායික වර්ණ සම්ප්‍රත්‍ය ලැබෙනවා, එවාගෙම චිත්ත සමාධියේ සුවසේ වැඩෙනවා, ලේ පිරිසුදු වෙනවා, වෘද්ධාස්තයේ පිරිසුදු වෙනවා, එමගේ ශරීරයේ නිරෝගී බවටපත් වෙනවා, ආයුෂ වර්ණ සැප බල ඥාන සියල්ල ලැබෙනවා. එනිසා මේ ආනාපාන සති භාවනාව වැඩිම සඳහා ඊටයි හැමදෙනාම උනන්දු වීම අවශ්‍යයි කියලා අපි කරුණාවෙන් මතක් කරගන්නවා. බුදුරජාණන් වහන්සේ සූත්‍ර දේශනා රාශිය ආනාපාන සතිය වල ඉදිරියට අනුපිළිවෙලින් දේශනා කළා. මේ පිටකේ දේශනා කළ සූත්‍රාන්ත පිටකේ බොහෝ සූත්‍රවල තියෙනවා. ඒ හැමතැනකම දේශනා කරලා තියෙන්නේ පළමුවෙන් ආනාපාන සතිය වැඩිද කෙරෙහුරුව හදාගන්න හැටි. ඒ කියන්නේ ඒකට සුදුසු තැනක් දෙන් කර ගන්න. උන්වහන්සේලාට නම් ආරණ්‍ය සේනාසන, ඒ වගේම වෘක්ෂ මූල සේනාසන. ඉහි බෞද්ධයන්ට ඒකන් වලට යාම අපහසු වෙන බැවින් දෝෂේ ශූන්‍යාගාර කියන්නේ හිස්තැන්. සාධනීය ශබ්ද බද්දෙන්කි හිස්තැන් ඒ වගේ විවේක තැන්. කිසි කෙනෙකුගේ ශබ්දයක් නැති තැන්. ඒ තැන් වලට වෙලා විවේකව වඩන්න ඕන ආනාපාන සතිය. හේතුව නිස්සබ්ද තැනක පමණයි ඒක වැඩිමින් ඒක සමාධි කරගන්න හැටි වෙන්නේ. ඊළඟට සඳහන් කළා තියෙනවා නිසීදසි පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිදාය කියන උපදේශය. ඒ කියන්නේ කවුරු නමුත් ආනාපාන සතිය වඩන්නේ උඩුකය හොඳින් දෙලින් තබාගෙන වාඩි වෙන්න තෝරන පරියන්කේ කියන්නේ පහසු වේරේ. ඒකේ පහසු වේරනේ උඩුකය දෙලින් තබාගෙන පරිමුඛං සතින් උපට්ඨේතුවා. හරියට හුස්ම හැපීම දැනෙන නාසිකාග්‍රට සමීපයේහි සිහිය පිහිටුවා ගන්නවා. පරිමුඛං කියන්නේ නාසිකාග්‍රට සමීපයේහි සිහිය පිහිටුවා ගන්න. සෝ සතෝව අස්සසති. ඒකට සිහියෙන් ආශ්වාස ගැනීම. සතෝ පස්සසති සිහියෙන් ප්‍රශ්වාස ගැනීම සිල්පලීතු වෙනවා. විශේෂයෙන් මේ භාවනාව හෝ වෙනත් භාවනාවක් හෝ කිරීමේදී ඒක සමාධි වීම පිණිස කන්පත් වීම පිණිස අතීත දේවල් සිතස්ථායින් සුදුසු නැහැ. අනාගතේ කරන්න තියෙන දේවල් සිතින් ඉඳ සුදුසු නැහැ. ඒ වගේම තමන් කළ කී දේවල් සිහි කර කර ඉන්නකොට හිත සමාධි කරගන්න ලැබෙනවා. එනිසා පුළුවන් තරම් අතීත දේවල්, අනාගත දේවල්, කළ යුතු දේවල්, නොකළ යුතු දේවල් ඔක්කොම හිතින් අත්හැර දාලා තමන්ගේ ශරීරයේ නාසිකාග්‍රවල සමීපයේ සිහිය පිහිටවා ගැනීමට බුදුරජාණන් වහන්සේ උපදෙස් දීලා ඒ විදිහට හිතේ හා මෙහා නොවන හැටියට මනස සිහියෙන් ආස්වාස ගැනීම. ඒ සම්බන්ධව භාවනාක උපදෙස් දෙන වෙලාවෙදී විස්තර අහගන්න පුළුවනි.
ඒකට මෙහිදී බලාපොරොත්තු වෙන්න ඕන විශේෂයෙන්ම ගුරු උපදේශය ලැබෙමින් භාවනා වැඩි වීම. ඒ කියන්නේ කලපොරොත්තු ගුරුවරයාගේ උපදේශය මේ භාවනා දියුණු කර ගැනීමට අත්‍යවශ්‍යයි. තමා හිතුවමතේ ඒ භාවනා කරන්න ගියොත් එතන අතිරමං වෙනවා. දැන් මේ භාවනා බෞද්ධ නොවන අබෞද්ධයන් අතර තියෙනවා. බොහෝ සෙයින් හින්දු භක්තිකයන් මේ භාවනා වඩනවා, ධ්‍යාන වඩනවා. නමුත් එයාගේ භාවනාවේ අරමුණ වෙන එකක්. බබලෝ යම පමණ ඒගොල්ලෝගේ නිවන සදාන් කරන්නේ බබලෝ. බෞද්ධයන් වශයෙන් අපි සියලු දෙනා භාවනා වඩන්නේ නිවන සඳහා නාගෝධි අම්මා සම්බෝධිය කියන උතුම් බෝධියක් පිණිස. එනිසා මේ නිවන සඳහා භාවනා වැඩිීමේදී බුදුරජාණන් වහන්සේගේ උපදේශයම අනුගමනය කරන්න ඕනේ. තථා බුද්ධේන දේශිතා කිව්වේ ඒකයි. බුදුරජාණන් වහන්සේ දේශෝ ආකාරයෙන් ආනාපාන සතිය දීමේදී ඒක නිශ්චිත ප්‍රතිඵල ලබා ගන්නට පුළුවනි. සසරදී මේ භාවනා නොයඩුව කෙනෙක් නැහැ. මේ කුරු කුහුඹුව පවා මේ භාවනා වල බබලෝ ගින් තියෙන අනන්ත ජාති වල අපි සීල දනාම ගින් තියෙන. ඒ කාලවල අපට ඕනගම තිබුණේ බබලෝ යන්නයි. නිවන් දැකීම සඳහා උපදේශයක් නැති නිසා. නමුත් සදාපේකම ප්‍රාර්ථනාව තමයි ඒ සාන්ත නිර්වාණ අවබෝධය. එනිසා අපිට දැන් විවේක ස්ථානයේ ඕනේ, කතා බස් කිරීමෙන් වැළකී සිටින්නට ඕනේ, ශබ්ද බද්ධ කිරීමෙන් වැළකී සිටින්නට ඕනේ, යටත් පිළිසෙන් ආසනීය වාඩි වීමත් ශබ්ද නොවන හැටි වාඩි වෙන්නට ඕනේ. අඩිය කියලා යන්නේ වෙලාවේ ශබ්ද නොවන හැටියට අඩිය කියලා දෙන්නට ඕනේ. ඒ වගේම කතා කරන්න කාරණයක් නම් භාවනා කරන තැනින් ඈතට ගිහින් කතා කරගන්න ඕන බොහොම කෙටියෙන්. ඒ වගේම හුස්ම ගැනීම පවා ශබ්ද නොවන හැටියට කරගන්න අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. ඒ වගේම තවත් ශබ්ද වෙන දේවල් අපි නවත්තන්නට ඕනේ. නිසාදිතාවේ අත්‍යවශ්‍ය මේ භාවනාව සාර්ථක කරගන්න. ඒ විදිහට භාවනා වැඩුවොත් අපට එකම ආසනයේදී පුළුවන් වෙන්න පුළුවනි ධ්‍යාන උපදවන්නට. හැබැයි ධ්‍යාන ඉදීම සමාරුණ ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාද වීමට හේතුව ඒක අනුපිළිවෙලින් වඩන්න දන්නේ නැති නිසා. ඒ නිසා ගුරු උපදේශ ලැබමින් වඩන්නට බලාපොරොත්තු වෙන්න ඕනේ. දිනපතා උපදේශ ලබන්නට ඕනේ. දිනපතා උපදේශ ලැබමින් මේ භාවනා දියුණු කරගෙන තම තමාගේ සංකාන තුල සමාධි භාවනා ධ්‍යාන පාඩ කරගෙන විපස්සනා වැඩිම සඳහා අපි ස්ථාන ලබා ගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන බුද්ධ දේශනේ අනුව අල්පපත්තාවක බොහෝම ලක්ෂණක ඥානපාන සතිය ගැන විස්තර කරලා තියෙනවා. එහිදී සඳහන් වෙනවා දනන අනුබන්ධන කුසන කපන සල්ලා විවක්කන පාරිශුද්ධි දේශාන්ත ප්‍රතිපස්සනා කියලා පියවර 8ක් දේශනා කරලා තියෙනවා. ආනාපාන සතිය වැඩිීමේදී ආරම්භයේදී බොහෝ සෙයින් ධ්‍යාන නොලබුවාගේ සිත එහෙම දුවනවා. ඒ දුවන සුළු සිත දුවන් නැති වෙන්නේ, විචරියන් නැති වෙන්නේ උපදේශයක් තියෙනවා ගණන. සෝ සතෝ වාසසති සතෝ ප්‍රසති කියන බුද්ධ වචන අරියට අනුගමනය කිරීම පිණිස ආස්වාස ප්‍රස්වාස දෙක ගණන් කිරීමෙන් ආරම්භ කරනවා. ඒක කියනවා ඉරෙලි කීකියා. සුද්ධි මාර්ග ලක්ෂාමිදා මාර්ග කතා යන්වල බොහොම සියුම් විදියට ගණන් කිරීමක් දක්වන සමහරවල් ඒක ටිකක් අපහසුයි. ඔයගේ ආවශ්‍යතාවය ස්වාමීන් වහන්සේ බොහොම සරල ක්‍රමයක් උගන්වන්නේ. මේක බොහොම සාර්ථකයි. ඒ කියන්නේ හුස්ම ගැනීම එළියේදී ස්වභාවික හුස්ම ගන්න හෙලන්න ඉඳලා අරින්න ඕනේ. අපි හිතමු හුස්ම ගැනීමයි පළවෙනි මෙහෙය කරන්නේ. එසේනම් හුස්ම ගැනීමේදී ආස්වාස එකසරයක් හිතලා ඒ ආස්වාසය ඉවර වෙනතුරු ඒක ඉවරනකම් මහන්සි නැතුව හිතින් හිතෙනවා. ඔතන කියන්නේ හුස්ම කෙටි කිරීමේදී වගේම ප්‍රස්වාස අවසන් වෙනකම් හිතෙනවා. මහන්සි දෙවන වරට හුස්ම ගැනීමේදී ආස්වාස ඉවරනකම් ඊළඟට හුස්ම කෙටි කිරීමේදී ප්‍රස්වාස හිතෙනවා. මේ විදිහට එකේ සිට 8ක් දක්වා හැමතැනම එකේ සිට 10ක් දක්වා හුස්ම වාර ගණන් ගන්නවා. හුස්ම ගැනීම එළීම එක ගණනක් හැටියට ගැනීම පහසු. ඒ නිසා 10ට වඩා ඈතට ගෙනියන්නේ. ඒ වගේම 5ට වඩා අඩුවෙන් නවත්තන්නේ. එතන 8ක් හෝ 10ක් දක්වා ගණන් ගන්න පුළුවන්. ඒ ගණන් කිරීමේදී සමානික ගණන පැටලෙනවා. ඒ පැටලෙන්නේ බොහෝ සෙයින් සිට විසිරී යාම නිසා. සිත අමතක වීම නිසායි. මේ ආස්වාස ප්‍රස්වාස අමතක වීම නිසා ගණන පැටලෙන්නේ. ඒකෝරයිමත් එකේ ඉඳලා පටන් ගන්නට ඕනේ. මේව 10 වර 100 වර 1000 වර වුණා.
ගණන පැටලෙන්නේ නැතුවම විනාඩි 15ක් 20ක් දිගට මෙනෙහි කරන්න පුළුවන් වනතුරු ඒ ගණන් කිරීම ඉති කරන්නට ඕන. ඒ ගණන් කිරීමේ තත්ත්වය හොඳට පැටලෙන්නේ නැතුව පුළුවන් වීම බලාපොරොත්තු වෙන්නේ ඉති විසිරියාමක් අඩුයි. ඉති විසිරෙන්නේ නැහැ. ඒ මට්ටම තමයි කුසනා කියන මේ ස්පර්ශයේ නිමිති කරගෙන අනුබන්ධනා කියන උපදේශය අනුගමනය කරන්නේ. ඒ කියන්නේ හුස්ම ගැනීම, හෙලීම, දෙතේම පටන් ගැනීම, පැවැතීම, නිම වීම කියන අවස්ථා තුන තේන හැදෙරි සිහින් මෙනෙහි කරනවා. හුස්ම ගැනීමේදී ආස්වාස් කියන නිමාව දක්වා එක වචනේ හිතෙනවා. ඒකට කිව්වහම මෙහා යන්න වෙලාවක් නැහැ. හුස්ම පිටවීමේදී ප්‍රස්වාස ඒ නිමාව දක්වා හිතෙනවා. ඒකට හුස්ම රැල්ලේ පටන් ගැනීමක්, පැවැතීමක්, අවසන් වීමක් තමයි හොඳට වැටහෙනවා. ඒකට කියන්නේ බුද්ධ වචනේ සම්බකාය පටිසංවේදී වචනයි. ඒ කියන්නේ මුළු හුස්ම රැල්ලම හොඳින් නුවණින් දැකීම ආස්වාද ප්‍රස්වාස ගන්නවා. එතකොට ඒක මුලමඳාග අවස්ථා තුනේ කියලා නාසිකාග්‍රයෙන් ඈත ගෙනියන්නේ නැහැ. සමහර කෙනෙක් විශේෂයෙන් මේ අන්‍ය යෝගාවචරවල බෞද්ධ යෝගාවචරයෝ දෙන ක්‍රමවලට මුලමඳාග බලන්ට යනවා. ඒකෙන් නැති රෝගාබාධ හැදෙනවා. බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කළා තියෙනවා නාසිකා දොරටුව සමීපයේම පටන් ගැනීම, පැවැත්ම, නිමාව දක්වා බලන්නට ඕනේ. ඉන්හාට ඇතුළට හෝ පිටට හෝ යන්නේ නැහැ. ඒ දෙයට බලන්න යනකොට තමයි මේ භාවනා නිමිති පහළ වෙන්නේ. ඒ සබ්බකා පරිසංවේදී කියන අවස්ථාව වෙනකොට එන හුස්ම රැල්ලේ මුලමඳාග පේන හැටියට සිහිය පැවැත්ීමේදී පළවෙනිම ලැබෙනවා පරිකර්ම සමාධියේ කියන නිමිත්ත. පරිකර්ම නිමිත්ත. ඒ කියන්නේ හුස්ම රැල්ල නිසා හුස්ම රැල්ල පාටක් තියෙනවා. වර්ණයේ සුදු පාටයි. ඒක දැහැට පේන්නේ හිතට පේනවා. ඒ සුදු පාට නිසා අපට නීතුමක් වාගේ දුමානයක් වාගේ එළියක් මුදියේ තමයි ලැබෙනවා. ඒකට කියන්නේ පරිකර්ම නිමිත්ත. ඒ කියන්නේ හිතන්නේ බලන්නේ දැන් මට දිනුව කියලා හිතන්නේ ආස්වාස ප්‍රස්වාස මෙහි කරගෙන ඉදිරියට යන්න ඕනේ. ඒ යනකොට තමයි ඒ සාමාන්‍ය සුදු ආලෝකයේ සුදු වලාකුළු වගේ බොහොම ලස්සනට තමාගේ මුහුණේ ඉදිරියේ පාවෙන්නේ තේන හැටි චලනයේ සහිතව දකිනවා. ඒ දිහා බලන්නේ නැහැ. තමන්ගේ මනසට පේනවා. ඒ වෙලාවෙම හුස්ම රැල්ල තවත් දුරට සාන්ත වෙනවා. ඒ සාන්ත වීම නිසා මුළු ශරීරයම සාන්ත වෙනවා. ශරීරයේ අතක් පයක් ඇසක් ඉසක් නොදැනියන තරමට සාන්ත වෙනවා. ඒ කියන්නේ පස්සද්ධිය. ඒලා ලොකු ප්‍රීතියක් හිතේ ඇති වෙනවා. ඒ අවස්ථාවේ කියන පරිකර්ම සමාධි උග්ඝහ නිමිත්ත පේන සැලෙන ආලෝකයේ උග්ඝහ නිමිත්ත. ඊළඟ පරිකර්ම සමාධි කියන මට්ටමට හිත තැන්පත් වුණා. නමුත් තාම ඉහළට යන්න ඕනේ. අයමත් හරියදී හුස්ම රැල්ලේ මුලමඳාග හොඳට පේන හැටියට සිහියෙන් මෙනෙහි කිරීමේදී හුස්ම රැල්ල සාන්ත වී බොහොම සැනසීමත් තත්ත්වයටපත් වෙලා අර පාවෙහි තිබුණු සුදු ආලෝකයේ ප්‍රභාස්වර ආලෝකයක් බවටපත් වෙනවා. බොහොම ලස්සන දීප්තිමත් එළියක් වෙනවා. බොහෝ යෝගාවචරයෝ ඔක දිහා බලනවා හිතේ. ඒකවල නැති වෙනවා. ඒ නැතිවීම ස්වභාවිකයි. නමුත් ඒ ගැන කම්පා නොවි තමන්ගේ මෙන්නේ කිරීම කරන යනකොට අයමත් වෙනවා. ඒ නිසා ආලෝකයේ දිහා බලමින් බලන්න සුදුසු නැහැ. ඒ වෙලාවට හිත බොහොම ලොකු ශාන්ත සමාධියකටපත් වෙනවා. ඒ සමාධිය කියන්නේ උපචාර සමාධි කියලා. ඒ දීප්තිමත් ආලෝකයේ කියන්නේ ප්‍රතිභාග නිමිත්ත කියලා. ඊට පස්සේ ගුරු උපදේශ ඇතුව ඒ ප්‍රතිභාග නිමිත්ත වැඩි වේලාවක් පැවැත්වීම සඳහා පුරුදු වෙන්නට ඕනේ. අදිෂ්ඨාන කරමින් ප්‍රගුණ කරන්න. එහෙම ගියාම තමයි ධ්‍යාන මාර්ගය ලැබෙන්නේ යම් වෙලාවක. මේ ජීවේ බොහොම සරලව ඉදිරියට යා යුතු අනුපිළිවෙලයි. ඉතින් මෙතෙන්දී අර කෙලිවර තේවරම අටක් අපි කියවන්නේ ගණන, අනුබන්ධන, කුසනා, කපන. ඒ කපනා කියන්නේ ඇත්තට ධ්‍යාන අවස්ථාව. කපන ඊට පස්සේ තමයි විදර්ශනාවට හැරෙන්නේ. මේක ඉදිරියට ලැබෙන අවස්ථාවට කියලා දෙන්න ඕනේ. දැන් මේ වෙලාවේ අපි විශ්ින් කලේ වෙන්නේ මේ භාවනාව සාර්ථක වීම සඳහා සිතේ විසිරියාම වළක්වා ගැනීමයි. බොහෝ යෝගාවචරයන් හිත තැන්පත් වෙනකොට තමයි නොයෙක්ගේ මතක් වෙන්නේ. පාඩම් කරපුවා මතක් වෙනවා. නැත්නම් ගෙදර තියෙන දේ තුරු මතක් වෙනවා. පවුලේ යාගේ දේවල් මතක් වෙනවා. රාගය අකුසල සිද්ධ වෙලා තුන ඒවා මතක් වෙනවා. කුසල කළාම ඒවා මතක් වෙනවා. ඔය වගේ දේවල් මතක් වෙන්නේ නෝ. ඒවා කිසිම දෙයක් ගණන් ගන්න සුදුසු නෑ. ඒවා ප්‍රතික්ෂේප කරමින්
නැවත නැවත සිහිය අලුත් වැඩියා කරගනිමින් ආස්වාස ප්‍රස්වාස ස්මරණයේදී පිළිපවා ගන්න ඕනේ. ඒ විදිහට වැඩිමින් මේ භාවනා සාර්ථක කරගන්න වෙනවා. දැන් ඊට දවසේ සිට ආරම්භ කරන ලබන මාර්ගයේ නැවත නැවත උපදේශ ලැබමින් දියුණු කර ගැනීමට මේ සියලු දෙනාගේ ශක්තිය ධෛර්යය වැඩේවා. ඒ වගේම මේ කාලයේ තුල කිසි කෙනෙකුට කිසිදු බාධාවක් නොවි මේ භාවනාවේ දියුණුව දැක ගන්න වාසනාව වේවා කියලා අපි මෛත්‍රී ප්‍රාර්ථනා. And just now, Mathura explained that from the counting. And just go straight to the ධර්ම සාකච්ඡාව විශාල පින්කම් පෙරයක් සිද්ධ කළා ඒකමාර ඒ කාලයේ තුලත් මාර්ගඵල නිවන ගෙන දෙන්න ප්‍රතිපත්ති කුසලයේ ඥාතින සිල් සත්‍යයන් ඉදම්මෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මෝ ඥාතිනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉත්තාවතාචේ අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බේ භූතා අනුමෝදන්තු සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටාචේ උම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං චිරං රක්ඛන්තු මං පරං මිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන රක්ඛියා මිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන රක්ඛියා මිනා පුඤ්ඤ කම්මේන ආමි බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන රක්ඛියා ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයං ආහං
Sabba dukkha pamunccetu Sampitiyo vivacchantu sampado vinassatu Mate bhavatvantarayo sudhirghayuko Bhavatu sabba mangalam rakkantu sabba devata Sabba buddhanubhavena sada sotti bhavantu te Bhavatu sabba mangalam rakkantu sabba devata Sabba dhammanubhavena sada sotti bhavantu te Bhavatu sabba mangalam rakkantu sabba devata Sabba sanghanubhavena sada sotti bhavantu te Abhivadana silissa nityam vaddapachayino Tattaro dhamma vaddanti ayuvanno sukham balam Ayurarogya sampatti sagga sampatti niveche Ato nibbana sampatti minate sami